ආයුබෝවන්. අද අපි බලමු පවුම් බාගේ චේන් ඩිසයින් 5ක් එක්ක මිල ගණන් හැදෙන විදිය 11/20 වෙනිදාට 2025 මිල ගණන් තමයි අපි දාලා තියෙන්නේ. කැරට් 22 ග්‍රෑම් එකක ගාන තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒකට මුකුත්ම ඇතුළත් වෙලා නැහැ, මේකෙන් charge එකවත් VAT එකවත් කිසිම දෙයක්. එතකොට රත්තරන් මිල අපි බලන්න ඕනේ. බලන්න කලින් ඇත්තටම මෙන්න මේ weight එක ගන්න ඕනේ හරියටම ප්‍රධාන සාධකයේ බර කොච්චරද කියන එක 4.19 වැඩි කිරීම ග්‍රෑම් එකක මිල 37700යි. ඊට පස්සේ රන් බර මිල විතරක් 1,57,963ක් වෙනවා. හැදුම් කුලිය 8,100යි. ඊට පස්සේ තමයි මේ දෙකටම එකතු කරලා තමයි VAT එක හදන්නේ. VAT එක හදන්නේ රන් මිලයි හැදුම් කුලියයි දෙකම එකට එකතු කරලා ඒකට 115 වටිනාකමක්. සමහර ෂොප් වල 118ක වටිනාකමක් වෙන්න පුළුවන් VAT එක. එතකොට මේ තුනම එකතු වෙලා තමයි සම්පූර්ණ මිල හැදෙන්නේ. කොහොම තමයි පවුම් බාගේ චේන් එක ඔයාලට විකුණන්න ගිහුවාම මේක රන් මිල තමයි ලැබෙන්නේ. රන් මිලනොත් පවුමට රුපියල් 15000ක් අඩු කරලා තමයි ගණන් හදන්නේ. ඒකට ග්‍රෑම් එකක ගාන විකුණනකොට තියෙන මිලට වැඩිය අඩු වෙනවා. අඩු වෙලා තමයි මුදල් හම්බ වෙන්නේ. ඉතින් මේ බලන්න මේ වගේ දැන් ඒකට සමහර ෂොප් තියෙනවා කස්ටමර් VAT එක වැඩිපුර ෆලෝ කරනවා නම් VAT එකෙන් ගාන අඩු කරලා ඒක මේකින් charge එකට දාලා දෙක බැලන්ස් කරන වෙලාවල් තියෙනවා. ඒ කොහොම කරත් මෙන්න මේ සම්පූර්ණ කියන ගාන කියන එක අනිවාර්යෙන්ම මේ මිල තමයි හැදෙන්නේ. කොහොම කොච්චර සෙල්ලම් දාලා ගණන් හැදුවත් මිල ගණනය කිරීම හැදෙන්නේ මෙන්න මෙහෙම තමයි. ඔය weight එකට ඔය වගේ price එකක්. හරිද? එතකොට ඔය වගේ ගාණක් ගන්න ගොඩක් ලොකු ගාණක් කියලා ටික අඩු කරලා ඉතින් තව ඉතින් ඩිස්කවුන්ට් උත් කරලා කොච්චර කෙරුවත් මේ වගේ ගාණක් යනවා. ඉතින් ඔයාලට මේ සම්බන්ධයෙන් එන ගැටලු හැම දෙයක්ම අපිට කමෙන්ට් එකක් විදියට දාන්න. අපි ආන්සර් එකක් දෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයාලගේ කමෙන්ට් එක අපිට දෙන්න. right, thank you.